This is Ada Derana, Sri Lanka's lunchtime news bulletin. ආයුබෝවන් ඔබ අදත් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අද දෙරණ මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ජයශානි පියුමිකා. ප්‍රථමයෙන් සිරස්තල. අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයින් රාජකාරී වලින් ඉවත් වෙයි. ආස්පුරක් නිසා මිරිස්සේ ගමක් ඇවිලෙයි. මහේලට අනුශූරතාවදී සමී කිරුළගෙන යයි. සංසුන් ඇසිල්ලක චමත්කාරය රොසෙල් පාත්වයා ප්‍රථමයෙන් දේශීය පුවත්. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමට විරෝධය පළ කරමින් අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අද දිනේ රාජකාරී කටයුතු වලින් ඉවත්ව සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය හැර සෙසු විනිසුරුවරුන් මේ සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ. නීතිඥවරුන් සහ අධිකරණ සේවා නිලධාරීන් අලුත් කඩේ සහ මාලිගා කන්ද අධිකරණ සංකීර්ණ භූමිය තුල අද පෙරවරුවේ විරෝධතාවකද නිරත වුණා. අද දෙරණ කළ විමසීමකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් සංජීව ගමගේ මහතා සඳහන් කළේ සිය සංගමයට අයත් සියලු නීතිඥවරුන් සේවාවලින් ඉවත්ව සිටින බවයි. පහර කැමට ලක් වූ මංජුල තිලකරත්න මහතා මේ වන විට ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය සඳහන් කළා. බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රහතන් කන්ද රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 25කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්න හටගත්තේ ඊයේ දහවල් කාලයේදී. ගින්නෙන් රහතන් කන්ද රක්ෂිතයේ අක්කර 25ක් පමණ විනාශ වී තිබෙනවා. හේන් වගා කිරීමට සහ සතුන් දඩයම් කිරීම සඳහා මිනිසුන් විසින් ගිනි තැබීම හේතුවෙන් මෙලෙස රක්ෂිතයට ගිනි ඇවිලෙන්නට ඇතැයි සැකපල කෙරෙනවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ගින්න මේ වන විට නිවි ගොස් ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවෘත්ති ජාලය අද දෙරණ දැන් වැඩි දියුණු කරන ලද අතිනවීන Android සහ Apple applications සමග උණුසුම් පුවත් එසැනින් දැනගන්න. ඔබේ iPhone, iPad, Android phones සහ Android tabs මගින් අද දෙරණ ප්‍රවෘත්ති මෘදුකාංගය නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. තොරතුරු තාක්ෂණයේ සුපිරි වෙනස අද දෙරණ සමග අත්විඳින්න. අද දෙරණ ප්‍රවෘත්ති කලාවේ නව්‍යකරණ ප්‍රමුඛයා. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Sari, it's a secret. ඔබ නැවතත් අද දෙරණ සමගින්. විදුහල්පති මාරුවක් හේතුවෙන් නොසන්සුන් වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අද යලි විවෘත කෙරුණා. නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා අද විදුහල වෙත පැමිණ නොසිටි අතර දින දෙකකින් පසුව ඔහු විද්‍යාලය වෙත පැමිණෙන බවයි අප කළ විමසීමකදී සඳහන් කළේ. රාජ්‍ය සේවා කොමිසම විසින් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළ එෆ් වෙලේගේ මහතාට සේවා මාරුවක් ලබා දී ඒ සඳහා බන්දුල ජයසිංහ මහතා ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත් කරවීමත් සමග ඔක්තෝබර් 1 වෙනිදා ගැටුම්කාරී තත්වයක් ඇති වුණා. ඒ අනුව පාසල වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය කටයුතු කළා. අද දින යලි පාසල විවෘත කිරීමට බලධාරීන් කටයුතු කළ අතර පාසලේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. විද්‍යාලයේ ගුරුවරුන් හා ළමුන් සුපුරුදු පරිදි පාසල වෙත පැමිණ අද අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. ඊයේ රාත්‍රියේ මිරිස්ස දීවර වරාය ප්‍රදේශයේ ක්‍රීඩාලෝලීන් පිරිසක් සහ වෙරළ ආරක්ෂක බලකාය පිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ ක්‍රීඩාලෝරින් පිරිසක් ක්‍රිකට් තරගය නරඹමින් සිටි අතරතුර යවන ලද අහස් කුරක සැකිල්ලක් මිරිස්ස වෙරළ ආරක්ෂක බලකායේ මුරපොලකට වැටීම හේතුවෙන් මෙලෙස බහින්බස් වීමෙන් අනතුරුව වෙරළ ආරක්ෂක මුලපොරෙහි නිලධාරීන් මිරිස්ස වෙරළ ආරක්ෂක බලකා මූලස්ථානයට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. එහිදී එහි සේවයේ නියුතුව සිටි නිලධාරීන් විශාල පිරිසක් පැමිණ ක්‍රීඩාලෝලීන්ට සහ ගම්වැසියන්ට පහර දුන් බවයි ගම්වැසියන් පවසන්නේ. පහර දීමෙන් මේ වන විට තිදෙනෙක් රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. අද උදෑසන ගම්වාසීන් විශාල පිරිසක් ගාලුපාර ඔස්සේ වෙරළ ආරක්ෂක මූලස්ථානයේ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී එම ස්ථානයට පැමිණි දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් මහතා එම පිරිස සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිරිස තාවකාලිකව විසිර ගියා. උද්ඝෝෂකයින් පවසන්නේ පහර දුන් පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හා වෙරළ ආරක්ෂක බලකාය පැය 24ක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි. මෙවන විට වෙරළ ආරක්ෂක බලකා මූලස්ථානයට නාවික හමුදාව සහ පොලිසිය විසින් ආරක්ෂාව සලසා තිබෙනවා. මාතලේ ප්‍රදේශයේ ජල ගැටලුවක් පිළිබඳවයි මේ. මාතලේ පල්ලිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාව පානීය ජලය නොමැතිව විඳින අපහසුතාවලට විසඳුමක් ලෙස පානීය ජල ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංගුවේ මීට වසර 3කට පමණ පෙරදී. ඉන් එක් ව්‍යාපෘතියක වැඩ කටයුතු නිසි පරිදි සිදු වී ජනතාව ප්‍රතිලාභ ලබන මුත් අනෙක් ජල ව්‍යාපෘතිය ලක්තැන ලොප් වී තිබෙනවා. ගම්වාසීන් සිය ශ්‍රම දායකත්වයෙන් මෙන්ම මූල්‍ය දායකත්වයේද සපයනු ලැබුවේ මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. රුපියල් 2000කට අධික සංඛ්‍යාවක් නිවසකින් එකතු කරලා තියෙනවා. ඒ වගේම දින 21ක් වැඩ කරලා තියෙනවා. නමුත් තවම ප්‍රතිඵලයක් ලබාගෙන නැහැ. ජල ටැංකි බැඳලා තියෙනවා. බට ගමේ හැමතැනම පාරවල් දිග ඉඩම් මැත්තේ වල දාලා තියෙනවා. ලක්ෂ ගානක බට තව ඉතුරු කරගෙන තියෙනවා. ගම්මානයේ ජනතාවට අවශ්‍ය ජලය ලබා ගැනීමට එක් නළලිඳක් ඇති නමුත් ඉන් ලැබෙන ජලය ප්‍රමාණවත් නැහැ. මට ආබාධිත දරුවෙකුත් ඉන්නවා. ඉතින් ඒ දරුවා නාව ගන්නවත් වතුර නැහැ. අපිට කොච්චර වහන්සුන වතුර නැහැ. අපි ඉතින් මේ ආංගන නළලින්දකින් වතුර පිරෙන්න ගන්න. කෙසේ වුවද අද වන විට ගම්වාසීන්ට සිදුව ඇත්තේ වතුර මෝටරයක් නොමැති හිස් පොම්පාගාරය ලිඳ සහ ජල ටැංකි දෙස බලා සිටමින් පසුතැවීමටයි. අද ගම්වාසීන් අතරනෙලා ඉන්නේ මේක අපි කයින්ද අහගන්නේ දැනගන්නේ කියලා. ඒ නිසා අපි මේ අපේ මේ දිස්ත්‍රික්කෙට ඉන්න බලධාරීන් මැති ඇමතිවරු ඉන්න 3-4 දෙනෙක් ඒ බලධාරීන්ගේ ඇරිලා මේ අසරණ ගම්වාසීන්ට ජලය ලබා දීමට ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරනවා නම් මේ ලොකු සහනයක්. පුලතිසිපුරේ වන අලි ගැටලුව තවමත් නිමා වී නැහැ. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බෝවත්ත ගම්මානයට වන අලි ප්‍රහාර එල්ල වෙද්දී මැදිරිගිරිය ප්‍රදේශයේ මිනිස් ප්‍රහාරයකින් තුවාල ලැබූ වන අලියෙකු මිය ගියා. වැලිකන්ද බෝවත්ත ගම්මානයට ගෙවුණු දින දෙකේදීම වන අලි ප්‍රහාර එල්ල වී තිබෙනවා. ගම්වලට වැදුණු වන අලින් නිවෙස්වල ගබඩා කර ඇති සහල් සහ වී කා දමා විනාශ කර තිබූ අතර දේපළවලටද හානි කර තිබුණා. මේ අතර කිසියම් ප්‍රහාරයකින් තුවාල ලබා මැදිරිගිරිය අඹගහ ඔය ප්‍රදේශයේ රැඳී සිටි වන අලියා මිය ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ වනජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් එම සත්වයා මිය ගිය බවයි. අද වන විට රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් අද විධායකයාත් අධිකරණයත් අතර ගැටණයක් නිර්මාණය වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කුරුණෑගල පැවති ජනහමුවකදී. නීතිය බල්ලට ගිහලා තියෙන්නේ. අද රට ඇතුලේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද මංජුල තිලකරත්න මහත්මයා ලේකම්තුමා එතුමාට පහර දීලා තියෙනවා. අද මුළු රටම අද විනිශ්චයකාරවරු ටික සියලු දෙනාම තීරණයක් කරන නඩු ඇහිමෙන් වළකිනවා කියන්නේ. මුළු අධිකරණ ශේෂ්ත්‍රය අක්‍රිය වෙනවා. ඉතින් මේ රටේ විනිශ්චයකාරවරුන්ට පහර දීලා මේ රටේ විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරලා Tamanට උමනා නඩු තීන්දුව ලියා ගන්න. Tamanට උමනා විදියට පනත් කෙටුම්පත් වලට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ටික ගන්න. එහෙම කරන්න පුළුවන් නම් රටේ කාට හරි
මං කියන්නේ එතන විශාල අර්බුදයක් තියෙනවා. ඉතින් අද මෙතෙන්ටපත් වෙලා තියෙන. ඒ කියන්නේ රජයේ ඇමතිවරු മന്ത്രിවරු නීති අතර අරගන්නවා විතරක් නෙමෙයි අධිකරණ විනිශ්චයකාරවරුන්ට ගල් ගහන තැන්වල වාතාවරණය සකස් කරලා දෙන්නේ. ඒ නිසා මං හිතන්නේ මේක ඉතාම බරපතල කාරණයක්. අධිකරණයට එල්ල වෙමින් තිබෙන මේ තර්ජනය මං හිතන්නේ විධායකය සහ අධිකරණය අතර ඇතිවෙන්නා වූ ඉතාම දරුණු ගස්නැප් බවට පත් වෙගෙන යනවා අනාගතේ. විනිශ්චයකාරරු ටික ගෙදරලා ආණ්ඩුවට ඕනනම් ආණ්ඩුවේ ඇමතිවරු ගියල්ලා මේවා ඉඳවන්න ඕන. ඒතර Tamanට ඕනේ තීන්දුව ගත්තයි. මෙන්න මෙතන තමයි රට අදපත් වෙලා. උසස් අධ්‍යාපනයේ මහා වෙනස සිදු කරන්නට දැන් Taman සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. උඩුනුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මම ඊටාම සතුටු වෙනවා අපේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය අපිට බොහොම කාලයක් ලොකු රණ්ඩුවක් අල්ලගෙන ආවා. හැබැයි අපිට තිබු ප්‍රශ්නේ තමයි ලංකා ඉතිහාසයේ කවදාවත් නැති තරම් වැඩිවීමක් අපි මේ ආචාර්ය මහාචාර්යවරුන්ට කරා. කිසිම රජයේ නිලධාරියෙකුට නොකරපු තරම් මහා වැඩිවීමක් කරපු නිසා මේ වෙලාවේ ආචාර්යවරුන්ට තවත් වැටුපක් වැඩි කරන්න අපිට තීන්දුවක් ගැනීමේ විශාල දුෂ්කරතාවයක්. අපි ලෝකේ මහා බලවත් රටවල් වලට වඩා අධ්‍යාපනයට මුදල් දීලා කරනවා. ඒ නිසා තමයි අපේ අධ්‍යාපන මට්ටම ලියවීමේ කියවීමේ හැකියාව ලෝකේ ඉහළම මට්ටමින් කියන 96යි දැන්. අධ්‍යාපනයට මුදල් වැඩි කිරීම ප්‍රතිපත්තියක් හැටියට අපි පිළිගන්න සූදානම්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෙනම සේවාවක් දෙන්න, පරිපාලන සේවය, කෘෂිකර්ම සේවය, සැලසුම් සේවය වෙනම සේවාවක් දෙන්න අපි ඉතාම ඉහළින් සූදානම්. ප්‍රතිපත්තිමය කාරණා මත ඔවුන් සමග එකඟත්වයකට ඇවිල්ලා මේ ප්‍රශ්නය අවසන් කරන්න ඔවුන් දක්වපු සහයෝගය, ඔවුන් දක්වපු එකඟත්වය පිළිබඳව අපේ විශේෂ ගෞරවය ඔවුන්ට පිරිනමමින් ආචාර්යවරුත් සමග උසස් අධ්‍යාපනයේ මහා වෙනස කරන්න ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් වෙන ගමන ශක්තිමත්ව ඉස්සරහට ගෙන යන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් කෙලිබිම පුවත්. සිව්වැනි වතාවටත් ICC ලෝක කුසලාන තරඟාවලියක අනුශූරයින් බවට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඒ 2020 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හමුවේ ලද ලකුණු 36ක පරාජයත් සමගින් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවි ලකුණු 137ක් රැස් කරගත්තා. ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල ලෙස තිලකරත්න දිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියා. සංගක්කාර සහ මහේල ජයවර්ධන අතර සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුණත් මුළු ලකුණු සංඛ්‍යාව 48ක් වෙද්දී කුමාර් සංගක්කාර ලකුණු 22